තමුසේ අද යනවද? දැන්වත් හැදෙනවා. ඔව් සර්. මම මේ සර්ව හම්බ වෙන්න ආවේ පොඩි කතාවක් කියන්න. මොකක්ද ඒ කතාව? කියනු බලන්න. මේක මීට අවුරුදු 10කට එහා කතාවක් සර්. සර්ව මට මුණ ගැහුණේ මෙහෙදි නෙමෙයි. මම ඉස්කෝලේ යන කාලේ ගොඩක් ආසයි අලුත් දේවල් කරන්න. මම හැදුවා ඇප් එකක්. මේ ඇප් එක ලංකාවෙන් එක වෙන්න තරම් හොඳ නව නිර්මාණයක් වුණා. මමත් දුප්පත් පවුලක කෙනෙක්. මම හැදුවේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැකලා ඒවට විසඳුමක් ලැබෙන දෙයක්. මගේ පවුලෙන් මගේ යාළුවන්ගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. මගේ යාළුවෝ නිසා තමයි ඒ තන්ට ආවේ. මට විතරක් නෙමෙයි. මේ ලෝකෙට අලුත් දේවල් දීපු මිනිස්සු හැමෝටම එහෙම උදව් කරපු යාළුවෝ ඉදියස. එහෙම දෙයක් කරලත් ඉතින් මුකුත් ලැබුණ නැද්ද රජයෙන්? මට ශිෂ්‍යත්වයක් ලැබුණා සර්. ඒක ලැබුණේ සර්ගේ අතින්මයි. වැලියෝයේ හොටෙල් එක තිබ්බේ. ඔව් මට මතකයි. ඒ තමුන්ද එතකොට? වැලිකඩ එන්න උනේ මොකක් නිසාද? මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කියලා හිතන් මම කොළඹ ආවා. මට අලුත් යාළුවෝ හම්බුණා. මේ ගොඩක් අය වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා ඉදී සර්. මම මේ අය මග හැරලා තමයි ඉදී. දවසක් මට තේ එකක් බොන්න විතරක් යමු කියලා බල කරපු නිසා මම මේ අය එක්ක ගියා. කඩේ ළඟදී පොලිසිය අපිව චෙක් කරා. පොලිසිය මගේ වොලට් එකෙන් ඩ්‍රග්ස් වගේක් ගත්තා. මාත් එක්ක තිබ්බ තරහට කියලා. මම මේක පොලිසියට තේරුම් කරන්න උත්සාහ කරාට වැඩක් උනේ නෑ සර්. මේක ලොකු අසාධාරණයක්. මේක අපි නිවැරදි කරමු. මම උදව් කරන්න. දැන් මට ඇති සර්. මේවා වෙනුවෙන් සටන් කරන්න ඕනා නෑ සර්. සර් එදා කිව්ව දේ මට අහන්න තිබ්බා. වැරදි තැන ඉඳන් හොඳ දේවල් දෙන්න අමාරුයි. මොකද ඇසුර වැරදුනොත් සසර උනත් වරදින්න පුළුවන්.